ඔත්තසා ඉරට සංඛ්‍යා තෝරලා දවසකට රුපියල් 9000ක් වගේ මුදලක් earn කරගත්ත එකත් ඔයා විශ්වාස කරනවද? ඉතින් මේ සල්ලි හොයලා මගේ බැංකුවටම ලබා ගත්තා. ඉතින් ඔයාලට සාක්ෂිත් එක්කම තමයි අදත් වීඩියෝ එක අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් මේක පොඩි ළමයෙක්ට උනත් අනිවාර්යයෙන්ම කරන්න පුළුවන් සුපිරි ඔන්ලයින් ජොබ් එකක්. ඉතින් මේක try කරලා බලන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගොඩක් කට්ටියට කරන්න පුළුවන් වැඩක් තමයි මේ විදියට අද අරන් ආවිල්ලා තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක කරනකම් බලන්න සජීවී සාක්ෂියකම තමයි වීඩියෝ එක අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට සල්ලි බැංකුවටම ලබා ගන්න විදිහත් වීඩියෝ එක ඉවර වෙනකම් බලුවොත් දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් හැමෝටම තේරෙන විදිහට මේ වීඩියෝ එක අරගෙන ආවිල්ලා තියෙනවා. ඒක නිසා හැමෝම වීඩියෝ එක ඉවර වෙනකම් බලලා channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් දැන් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ සුපිරි වෙබ්සයිට් එක ගැන. ඉතින් මේක ගැන ඔයාලා දන්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක මුලින්ම account එකක් create කරගන්නේ කියලා. ඉතින් ඔයාලට account එකක් නැති කෙනෙක් නම් ඔයා register කියන tab එකට මුලින්ම click එකක් දෙන්න මේ විදියට. click කරගත්තාන් පස්සේ ඔයාගේ email address එකක් ලබා දෙන්න කියනවා. ඉතින් මේකට හොඳ වැඩ කරන email address එකක් ලබා දෙන්න ඕනේ. මොකද මේ කට්ටිය මෙතෙන්ට email address එකක් ලබා දුන්නාන් පස්සේ ඔයාගේ email එකට code එකක් එවනවා. ඉතින් මම දැන් මගේ email එක මේ විදියට ලබා දෙනවා. ඊට පස්සේ ඔයාගේ email එකට එවපු code එක මෙන්න මෙතනින් ඇතුළත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ password එක ඇතුළත් කරන්න මෙන්න මෙතනින්. ඉතින් password එක සාමාන්‍යයෙන් ඉලක්කම් අකුරු 8කට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මෙන්න මේ register කියන tab එකට click කරලා ඔයාලට පහසුවෙන්ම account එකක් create කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හදිස්සියට code එක ආව නැත්නම් මෙන්න මෙතන resend කියන tab එකට click කරලා ඔයාලට පුළුවන් නැවත වතාවක් ඔයාගේ email එකට code එක ගෙන්ව ගන්න. ඒ වගේම spam folder එක check කරන්න code එක ඒකට එන්නත් පුළුවන්. හරි. ඒ විදිහට තමයි මේකේ account එකක් පහසුවෙන්ම create කරගන්නේ. ඉතින් account එක create කරගත්තන් පස්සේ අපි ඊටු ටික කතා කරගමු. වෙබ්සයිට් එකේ account එක create කරගත්තන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මුලින්ම කතා කරමු කොහොමද මේක හරහා මුදල් උපයන්නේ කියලා. ඊට පස්සේ කතා කරමු අපි කොහොමද මේකෙන් සල්ලි ගන්න. ඒ වගේම සල්ලි දාන්නේ කොහොමද. ඒ දේවල් ටික අපි පස්සට කතා කරමු. ඉස්සලාම ඔයා කරගන්න ඕනේ මෙන්න මෙතන trade icon දෙකක් තියෙනවා. මෙන්න මේක උඩ click කරගන්න එක. මේ ක්ලික් කරගත්තායින් පස්සේ තමයි අපිට මෙන්න මේ විදිහේ ඉන්වොයිස් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනින් තමයි අපිට මුදල් earn කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන red, purple, green කියලා colors තුනක් තියෙනවා. ඒ කියන්නේ පාට වර්ග තුනක් තියෙනවා. ඊට අමතරව පහලින් numbers කීපයකුත් තියෙනවා. මෙන්න මේ පාට සහ number එහෙම නැත්නම් පාට සහ ඉලක්කම් තෝරලා තමයි අපිට මේක හරහා මුදල් උපයන්න තියෙන්නේ. කොහොමද කරන්න කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේකෙදි අපිට times තුනක් තියෙනවා. ඉතින් අනිත් වෙබ්සයිට් වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් 1 minute තියෙනවා. 3 මිනිත් තියෙනවා. ඒ වගේම 5 මිනිත් කියන එක තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කාලපරාස තුනකදී අපිට මුදල් earn කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක්ම 1 මිනිත් එකට තමයි කට්ටිය යන්නේ. මොකද ඒකට signal පවා මේ වෙබ්සයිට් එකෙන් ලබා දෙනවා. ඉතින් මං ගාව තියෙනවා signal group දෙකක්. මෙන්න මේ group දෙකෙන් හොඳම signal group එක භාවිතා කරලා අපි බලමු කොහොමද මුදල් උපයන්නේ කියලා. ඉතින් මෙයාලගේ එක Telegram group එකක් තමයි ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අවසානට දාලා තියෙන signal එකත් මේ විදිහට වෙන් කරලා තියෙනවා. ඒ වගේම උඩින් දාපු signal උත් ගොඩක් වෙන් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා සිග්නල් එක ට්‍රේඩ් කරනවා. ඔයා දැනගන්න ඕනේ දේවල් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහේ සිග්නල් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් සිග්නල් එක ඔයා අනිවාර්යයෙන්ම බලා ගන්න ඕනේ මෙන්න මේ period ID කියන එක. ඊට අමතරව ඔයා දාන්න ඕනේ මොන කලර් එකද කියන එකත් අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. ඉතින් මේ දෙක විතරයි ඔයා ප්‍රධානව මේකේ බලා ගන්න අවශ්‍ය වෙන්නේ. ඊට කලින් ගිහපු රිසල්ට් එකත් ඔයාලට ඕනම් පොඩ්ඩක් බලා ගන්න පුළුවන් මේ විදිහට 10:32 කියන නම්බර් එක ගිහින් තියෙන්නේ. ඊළඟට එන්නේ 10:33 කියන නම්බර් එක. ඔයා හරි ටයිම් එකේදී group එකේ රැඳිලා හිටියා නම් ඔයාට හරියටම ටයිම් එක සමාන කරගෙන මේ ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද ට්‍රේඩ් එකක් දාගන්නේ කියලා. group එකේ දීලා තියෙන අන්තිම සිග්නල් එක බලා ගන්න ඕනේ මුලින්ම. මෙන්න මේ විදිහට ආවයින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පීරියඩ් එක තියෙනවා 942 වෙනි පීරියඩ් එක කලර් එක විදිහට රතු පාට කලර් එක යොදවන්නේ කියලා. හරි. කලින් එක මේ විදිහට වෙන් කරලා තිනවා ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් යමු වෙබ්සයිට් එකට. රතු පාටට තමයි දාගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇවිල්ලා ඔයා මෙන්න මේ රෙඩ් කියන එක සිලෙක්ට් කරගන්න. ඉතින් රෙඩ් කියන කලර් එක උඩ සිලෙක්ට් කරලා ඉවරලා ඔයාලට පුළුවන් පහළ ඔයාගේ amount එක සඳහන් කරන්න. ඉතින් ඔයා දාන්නේ $10යිද 20යිද 100යිද ඒක සඳහන් කරගන්න. ඉතින් මම $100ක වගේ වැඩි ප්‍රමාණයක් මේකට දාගන්න. මොකද මගේ balance එක $1000 ගණක් තියෙන නිසා. ට්‍රේඩ් කියන බටන් එකට ක්ලික් කළා මෙන්න මේ විදිහට සාර්ථකවම ඕඩර් එක ප්ලේස් කරගත්තා. ඉතින් වින් කරගත්තොත් මට $95ක් වැඩියෙන් හම්බ වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ මුදල $195ක් මට මේ ට්‍රේඩ් එක වින් කරොත් ලබා ගන්න පුළුවන්. ඔයාලට මෙන්න උඩ මගේ balance එක $. තියෙන ගාණයි මේක වින් කරායින් පස්සේ තියෙන ගාණයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තප්පර ගාණ ඉවරුණායින් පස්සේ ඔයාලට දැනගන්න පුළුවන් මං වින් කරාද ලොස් වුණාද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ලේසින්ම ඔයාලට මේ වෙබ්සයිට් එක කරා මුදල් earn කරගන්න පුළුවන්. හරි. දැන් ටයිම් එක කවුන්ට්ඩවුන් වෙලා ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන් රතු සහ දම් කියන කලර්ස් දෙකම ආවා. ඒ කියන්නේ මම වින් කරා බලා ගන්න පුළුවන් $195ක් මට ලැබුණා. ඉතින් මේකෙන් 95ක් ප්‍රොෆිට් එක 100ක් අපි දාපු ගමන් නිසා මේකේ 95 තමයි අපේ ලාභය කියලා අපි හිතන්නේ. හරි. $95ක් earn කරගත්ත මෙන්න මේ විදිහට එකම එක සිග්නල් එකකට ට්‍රේඩ් එකක් දාගෙන
ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ අනිත් group එකේ. ඉතින් මෙන්න මේ අනිත් group එකේ signal එකට අපි දැන් trade එකක් දාගමු. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. 944 වෙනි trade එක කොළ පාට දාගන්න කියලා කියන්නේ. ඉතින් අපි යමු website එකට. ගිහලා මෙන්න මේ විදිහට green color එක select කරගන්න. select කරලා ඔයාගේ amount එක පහලින් සඳහන් කරගන්න. ඉතින් මම මේකට $100ක් තමයි දාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට group දෙකකින් අපිට signal ලබා දෙනවා. ඉතින් වැඩියෙන් win කරන group එක ඔයාලට තෝරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට group දෙකේම signal භාවිතා කරන්න පුළුවන්. හරි මම මේ විදිහට order එකක් දාගත්තා. බලමු මේකේ time එක ඉවරනයින් පස්සේ අපිට win එකක් හම්බ වෙයිද loss එකක් යයිද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ balance එක උඩින් තියෙනවා $1080ක වගේ ප්‍රමාණයක්. ඉතින් මේකත් වැඩි වෙන විදිය බලා ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම ඔයාලට time එක count down වෙනවා බලා ගන්න පුළුවන්. ඊට උඩින් order එක තියෙනවා. ඉතින් order එක 944 වෙනි එක අපි හරිම order එකට තමයි දාගත්තේ. ඊට අමතරව ඔයාලට පේනවා ඇති උඩින් තියෙනවා Ethereum coin එක වටිනාකම. ඒකේ අන්තිම ඉලක්කම පාට කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ පාට කරලා තියෙන ඉලක්කම අනුව තමයි අපිට මුදල් ලබා දෙන්නේ. දැන් මෙන්න මේ විදිහට මම win කරා ඔයාලට බලා ගන්න පුළුවන් $195ක් මට මේ විදිහ හම්බුණා. ඉතින් මේකෙත් $95ක් මගේ profit එක විදිහට ලබා ගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් මේ group දෙකේම signal ගොඩක් හොඳයි. ඔයා හරියට money management කරගෙන ගියොත් ඔයාලට පුළුවන් මේ website එකෙන් හොඳ income එකක් ලබා ගන්න. ඉතින් උඩින් ඔයාලට පේනවා ඇති දාලා තියෙනවා ඒ කට්ටියගේ win කරපු signal කිහිපයක්ම ඒ වගේ order numbers එක. ඉතින් ඔයාලට මේ විදියට group දෙක බැලුවොත් හරියටම දැනගන්න පුළුවන් කෝකේද වැඩිපුර win යන්නේ කියලා. මේ මුදල් earn කරන්නේ කොහොමද කියලා දැන් තේරෙනවා ඇති. අපි දැන් බලමු කොහොමද මේකට මුදලක් ආයෝජනය කරන්න කියලා. ඉතින් ඔයාලට මේ game එක සෙල්ලම් කරන්න නම් අනිවාර්යෙන් සල්ලි තියෙන්න ඕනේ. ඉතින් මේකට account එකට අපි ආයෝජනය කරන්න ඕනේ. ඉතින් ඒකට cryptocurrency අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට Binance වගේ wallet එකක් තියෙනවා නම් එහෙම නැත්නම් වෙනත් crypto ඕනෑම wallet එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේකට මුදලක් ආයෝජනය කරන්න. ඔයාලට මුලින්ම ගන්න තියෙන මේ පහළ assets කියන tab එක උඩ click කරගන්න. click කරගත්තන් පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන recharge කියලා tab එකක් තියෙනවා. මේ recharge කියන tab එක උඩ click කරගන්න. click කරගත්තන් පස්සේ ඔයාලට පුළුවන් USDT හෝ TRX විදිහට මේකට deposit එකක් කරගන්න. ඉතින් ගොඩක් හොඳයි USDT වලින් දා ගන්නවා නම්. හරි. ඉතින් ඔයාලට USDT 5ක්වත් අඩුවම site එකට deposit කරන්න වෙනවා. මේකේ minimum amount එක USDT 5යි. ඉතින් මම සාමාන්‍ය USDT 10ක වගේ ප්‍රමාණයක් මෙතන සඳහන් කරලා පෙන්නන්නම් කොහොමද කරගන්නේ කියලා. එතනින් එහාට ඔයාලට පේනවා මෙතන next කියන tab එක තියෙනවා. මේක උඩ click කරගන්න. click කරගත්තන් පස්සේ ඔයාලට පේනවා මෙතන wallet address එකක් තියෙනවා. ඊට අමතරව මේ පැත්තෙන් පුංචි කොටු දෙකක් තියෙනවා. මේ කොටු දෙක උඩ click කරගත්තාම ඔයාලට මේ wallet address එක copy කරගන්න පුළුවන්. copy කරලා ඔයාගේ wallet එකෙන් මේකට USDT 5ක් දාගන්න. ඉතින් Binance එකෙන් දානවා නම් ඔයා USDT 6ක් දාන්න ඕනේ. එතකොට තමයි website එකට 5ක් වැටෙන්නේ. ඉතින් fee එක හරියට බලලා දාන්න මේකට. ඊට අමතරව මෙතන instruction ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ටිකත් කියවලා හරියටම ඔයා මේකට investment එක කරගන්න. අපි දැන් බලමු කොහොමද මේ website එකෙන් withdrawal එකක් ගන්න කියලා. ඉතින් මේ වෙද්දි මගේ account එකේ $36.1ක් තියෙනවා. ඉතින් මේක මගේ withdrawal account එක. මේ මුදල මම withdraw කරලා පෙන්නන්න. withdraw කියන tab එක උඩ click කරගන්න. click කරගත්තන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට උඩින් බලන්න පුළුවන් digital assets කියලා තියෙනවා. එතන USDT සහ TRX කියලා coin දෙකක් තියෙනවා. ඉතින් මම TRX කියන විදිහට මේ පාර withdraw එක ලබා ගන්න හිතුවා. මොකද TRX වලදී ගොඩක් අඩු fee එකක් තමයි අපෙන් කපා ගන්නෙ. ඉතින් TRX විදිහට ගත්තොත් TRX දෙකක් වගේ තමයි withdrawal එක කරද්දි කපා ගන්න. නැත්නම් USDT වලින් withdraw ගද්දී ඔයාට USDT එකක fee එකක් ලබා දෙන්න වෙනවා. ඉතින් ඊට වඩා වාසිය TRX විදිහට withdraw එක ලබා ගන්න එක. ඔයාට බලා ගන්න පුළුවන් මගේ balance එක මේ වෙද්දි $36.1ක් තියෙනවා. ඉතින් මේක TRX වලින් ගත්තොත් TRX 127ක වගේ ප්‍රමාණයක් තමයි වෙන්නේ. ඉතින් ඔයාට අදාළ ප්‍රමාණය මෙතනින් ඇතුළත් කරගන්න පුළුවන් TRX වලින්. මේ දවස්වල TRX වල price එක ගොඩක් වැඩි. ඒක නිසා ඔයා TRX විදිහට මුදල් ලබා ගන්න එක ඔයාට වාසි වේවි. ඉතින් TRX 127ක් මම මේ විදිහට සඳහන් කරගන්නවා. ඉතින් මේක පුළුවන් නම් ඔයා ටිකක් අඩුවෙන් සඳහන් කරගන්න. මොකද මේ වගේ price එහෙට මෙහෙට වෙද්දී ඔයාගේ balance එක නැහැ කියලා කියයි website එකෙන්. ඒක නිසා TRX 127ක් හරි TRX 126ක් වගේ දාගන්න. හරි withdrawal address එක Tron TRC20 address එක මේ විදිහට ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් submit කියන tab එක උඩ click කරලා ඔයාගේ email එකට එන code එක ලබා දීලා පහසුවෙන්ම මේක confirm කරගන්න. send කියන button එක උඩ click කරලා ඔයාලට පුළුවන් ඔයාගේ code එක ඔයාගේ email එකට ගෙන්ව ගන්න. ඊට පස්සේ ඒ code එක මෙන්න මෙතනින් සඳහන් කරලා confirm කියන tab එක උඩ ලබා දෙන්න. එතකොට ඔයාලට සාර්ථකව withdrawal එක ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට TRX 126ක් දාලා තියෙන්නේ. ඒ වගේම TRX දෙකක fee එකක් අය කරගන්නවා. එතකොට මගේ wallet එකට එන්නේ TRX 124යි. ඉතින් මම කලින් TRX 127ක් දැම්ම. ඒ වෙලාවේදී balance එක මදි කියලා කිව්වා. ඒක නිසා මම TRX 126ක් ඇතුළත් කරගත්තා. හරි මම මේ විදිහට කෝඩ් එකත් ඇතුළත් කරලා confirm කියන tab එක උඩ click කරගන්නවා. click කරගත්තන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් TRX 126 withdrawal එක දෙකක් කපා ගන්නවා. 124ක් අපේ wallet එකට එනවා. තාම review එක pending කියලා තමයි වැටලා තියෙන්නේ. ඉතින් ටික වෙලාවක් යද්දි මේ withdrawal එක accept කරනවා. උපරිම පැයක් දෙකක් නැත්නම් පැය 24ක් ඇතුළත අනිවාර්යයෙන්ම මේ withdrawal එක ඔයාගේ wallet එකට ලැබෙනවා.
ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ වෙබ්සයිට් එකෙන් සාර්ථකව මගේ wallet එකට withdrawal එක එවලා තිනවා. ඉතින් ඔයාලට අනිවාර්යයෙන් මේ වෙබ්සයිට් එකට වැඩ කරලා අනිවාර්යෙන් මුදල earn කරගත්තොත් ඒක ඔයාගේ wallet එකට අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඒක නිසා try කරලා බලන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් සමුගන්නවා.